ඔන්න අපි සෑහෙන කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලට. මොකද මම හිතන්නේ ඕපන් යුනිවර්සිටි එක ගැන මේ දවස්වල සෑහෙන පිරිසක් හොයන මාතෘකාවක් වෙලා තියෙනවා. සෑහෙන පිරිසක් එක එක ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් IT පැත්තෙන් තියෙන ඊට පස්සේ සයන්ස් පැත්තෙන් මොන පැත්තෙන්ද මේ දවස්වල කෝසස් යන්නේ කියලා අහලා තියෙන. ඒ නිසා ඔන්න අදත් අපි ඩිග්‍රී දෙකක් සහ ෂෝට් කෝසස් අපි 3ක් අරගෙන ඇවිල්ලා තියෙනවා අලුතෙන්. ඉතින් ජූලි වල ක්ලෝස් වෙන කෝසස් සහ ඩිග්‍රී තමයි තියෙන්නේ. ඒ නිසා ඉක්මනින් ඇප්ලයි කරන්න. ඉතින් මම වෙනද වගේම පටන් ගන්නවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකේ. ඉතින් මම පහලින් ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලට ඇප්ලයි කරන්න ලේසි වෙන්න සහ බලා ගන්න පුළුවන් වෙන්න. ඉතින් මේ විදිහට තමයි ඕපන් යුනිවර්සිටි වෙබ්සයිට් එක ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ මේ විදිහට පහලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අලුතෙන් ඇවිල්ලා තියෙන කෝසස් සහ ඩිග්‍රී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ක්ලෝස් වෙනවා. ඉතින් ජූනි මාසෙත් සෑහෙන කෝසස් ප්‍රමාණයක් ක්ලෝස් වෙලා තියෙනවා. අපි යමු මුලින්ම Bachelor of Science in Information Technology අවුරුදු 3ක ඩිග්‍රියක්. ඉතින් මේකේ BSc එක අවුරුදු 3යි, හොන්ස් ගන්නව නම් අවුරුදු 4ක් විදිහට තමයි මෙයාලා ඩිග්‍රී එක හදලා තියෙන්නේ. ඉතින් කෝස් ෆී එක වෙන්නේ සාමාන්‍ය ලක්ෂ 3ක් වගේ මුදලක්. ඒක ක්‍රෙඩිට් මේ ඩිග්‍රී එක යටතේ ක්‍රෙඩිට් 90ක් තියෙනවා. ඒ ක්‍රෙඩිට් 90ට 90න් ඒ කියන්නේ එක ක්‍රෙඩිට් එකක් වෙනවා 3010ක් විදිහට තමයි මෙයාලා හදලා තියෙන්නේ. ඊට පස්සේ ඇප්ලිකේෂන් ආරම්භ වෙන්නේ ජූනි 1 වෙනිදා ඉඳන් ජූලි 19 වෙනිදා වෙනකම්ම තියෙනවා. ඉතින් ඔයාලට තව දවස් තියෙනවා. ඉතින් ඉක්මනින් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කෝස් ඩීටේල්ස් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම ස්පෙෂල් කරුණු ටිකක් විතරක් මම කියන්නම්. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඇඩ්මිෂන් රික්වයර්මන්ට් කරන්නේ සාමාන්‍ය ඔයාලා A level පාසස් 3ක් තියෙනව නම් ඕනෑම ස්ට්‍රීම් එකේ පාසස් 3ක් තියෙනව නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙයාලගේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් සයන්ස් මේ ඕපන් යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන ඒ වගේ පාඨමාලාවක් කරලා තියෙන කෙනෙක් නම් ඊට අමතරව සෝෂල් සයන්ස් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් සෝෂල් සයන්ස් පැත්තෙන් කරලා තියෙනවා නම් ඒ වගේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙන කෙනෙක් නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව higher qualifications තියෙනවා නම් ඔයාට මේක accept කරනවා. ඊට අමතරව selection test එකක් ඕ interview එකක් මෙයාලාගේ තියෙනවා. ඒ අනුව තමයි ඔයාලට මේක පාස් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් application fee එක රුපියල් 750ක මුදලක් අය කරනවා. ඊට අමතරව ඩියුරේෂන් එක ගැන මම කිව්වා ඇප්ලයි කරන්න පුළුවන් මෙතන වෙබ්සයිට් එක තියෙනවා ඒ හරහාම මෙතන QR කෝඩ් එක තියෙනවා ඒ හරහා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් පේමන්ට් මෙතඩ් එකක් විදියට කෑෂ් පේමන්ට් එකක් කරන්න පුළුවන් ලංකාවේ තියෙන ඕනම සෙන්ටර් එකකට ඕපන් යුනිවර්සිටි සෙන්ටර් එකකට ගිහිල්ලා කෑෂ් පේමන්ට් එකක් කරන්න පුළුවන්. ඊට අමතරව ඉම්පෝටන්ට් ඩේට්ස් ටිකක් මම කියන්නම්. අගෝස්තු 8 තමයි සිලෙක්ෂන් ටෙස්ට් එක තියෙන එක පේපර් බේස්ඩ් ටෙස්ට් එකක්. හරිද? ඒක තියෙන්නේ උදේ අගෝස්තු 8 උදේ 10ත් 11ත් වෙලාව පැයක කාල සීමාවක් තියෙනවා. ඉතින් ඒක ලංකාවේ තියෙන රීජනල් සෙන්ටර් වල තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් ස්ටාර්ට් වෙනවා සැප්තැම්බර් වල ඉඳන් ඊට පස්සේ ඇකඩමික් පටන් ගන්නවා ඔක්තෝබර් වල. ඊට පස්සේ ඔන්ලයින් තමයි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම්ස් එකක් තියෙන. ඒක ඉදිරියේදී ඔයාලට දැනුම් දෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයාලට මොනවම හරි ඉෂුව එකක් තියෙනවා නම් මෙන්න මේ කන්ටැක්ට් වලට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේල් එකක් තියෙනවා. මේල් එක හරහා වුණත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් වැඩිදුර විස්තර මේ පහලින් තවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ටික තමයි කියන්න තියෙන. ඉතින් 19 වෙනකන් ඔයාලට chance එකක් තියෙනවා ඇප්ලයි කරන්න පුළුවන් IT වලට ආස කෙනෙක් ඉන්නවනම්. ඊට පස්සේ මම යනවා Bachelor of Management Studies honor කියන ඩිග්‍රී එකට. ඉතින් මේක මිනිමම් අවුරුදු 4ක් කාල සීමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක approximately 2,50,000ක මුදලක් වෙනවා මේ ඩිග්‍රී එක. ජූලි 1 වෙනිදා ඉඳන් ජූලි 30 වෙනකන් තමයි ඇප්ලිකේෂන්ස් කෝල් කරන්නේ. ඉතින් මෙතන භාෂා 3ෙන් ඔයාලට විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම සරලවම කෙටියෙන් කියන්නම්.
අයදුම්පත් විස්තර අයදුම්පත් ගාස්තුව සාමාන්‍ය රුපියල් 750යි. ඊට අමතරව මේක ඉංග්‍රීසි භාෂාවෙන් තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. තෝරා ගැනීමේ ප්‍රශ්නයක් පරීක්ෂණයක් තියෙනවා. ස්ථානීය ලිඛිත විදිහට සැප්තැම්බර් 6 වෙනිදා උදෑසන 10 ඉඳන් මධ්‍යහ්න 11:30 දක්වා තමයි තෝරා ගැනීමේ පරීක්ෂණය තියෙන්නේ. ලංකාව වටේම තියෙන විවෘත විශ්වවිද්‍යාල මධ්‍යස්ථානවලදී මේක පවත්වනවා කියලා කියනවා. ඉතින් ඊට අමතරව අයදුම් පත්‍ර ඇතුළත් අයදුම් ඇප්ලිකේෂන් එක අපි චුට්ටක් බලමු. ඔයාලට සාමාන්‍යයෙන් ඇප්ලයි කරන්න මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න නම් අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. විස්තර තියෙනවා සිංහලෙන් ඉංග්‍රීසි වලින් ඕන විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ජෙනරල් සර්ටිෆිකේට් කියන්නේ GCE A level වලින් එක්සෑම් එකකින් ඕනම ස්ට්‍රීම් එකකින් 3 passes තියෙනවා නම් හරිද 3 passes තියෙනවා නම් ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? ඊට අමතරව ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස් මොනවා හරි කරලා තියෙනවා නම් පුළුවන්. ඊට අමතරව මේකේ SL QF levels වලින් එහෙම කරලා තියෙනවා නම් මැනේජ්මන්ට් ස්ටඩීස් මොනවා හරි කෝසස් කරලා තියෙනවා නම් මේ ඕපන් යුනිවර්සිටි එකේ ඒත් ක්වොලිෆිකේෂන් එකක් විදියට මෙයාලා ගන්නවා. ඉතින් සිලෙක්ෂන් ටෙස්ට් එකක් එහෙම තියෙනවා. ඉතින් ඒ හරහා ඔයාලට මේකට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම කියනවා මේක වැඩිදුර විස්තර මේකට ඇවිල්ලා බලන්න මම පහලින් ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් මෙන්න මේ ඩිග්‍රී දෙක තමයි අද ඔයාලට මම කතා කරන්නේ. ඉතින් මැනේජ්මන්ට් ඩිග්‍රී එකකුත් තියෙනවා, IT ඩිග්‍රී එකකුත් තියෙනවා. ඉතින් මේක ආර්ට්ද, කොමර්ස්ද, සයන්ස්ද කිසිම ස්ට්‍රීම් එකක් අදාළ නැහැ. ඔයාලා මොන ස්ට්‍රීම් එකකින් කරත් ඔයාලට මේකට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් ගවර්න්මන්ට් කියන්නේ අපි සාමාන්‍ය රාජ්‍ය විශ්වවිද්‍යාල මේක අර්ධ රාජ්‍ය. ඉතින් ඒ වගේ කැම්පස් යන්නේ සිලෙක්ට් වෙන්න බැරි ඉසෙඩ් ඩිස්කෝ එක මදි නංගිල මල්ලෙල ඉන්නවා නම් ඉතින් මෙන්න ඩිග්‍රී තියෙනවා කරන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව ෂෝට් කෝස් අපි යනවා ෂෝට් කෝසස් පැත්තට. ෂෝට් කෝස් ඉන් ටුවරිසම් ඇන්ඩ් හොටෙල් ඔපරේෂන්. ඉතින් මේ දවස්වල සාමාන්‍ය අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ ටුවරිසම් පැත්තට බරයි. ඉතින් ඒ නිසා මේ හොඳම කෝස් එකක් තමයි මේක. ඉතින් මේක පැය 40ක කෝස් එකක් වීක් ඩේස් වල Zoom එකෙන් තියෙන්නේ. 7ත් රෑ 10ත් අතර. ඊට පස්සේ වීක් ඩේස් වල වීකෙන්ඩ් එකේ ගත්තට පස්සේ සාමාන්‍ය ඔන් සිට් තියෙනවා ක්ලාසස් උදේ 9ත් දවල් 12ත් කාල සීමාවත් අතර. ඊට පස්සේ සෝරි 9ත් රෑ 9ත් 12ත් කාල සීමාවත් අතර. කෝස් ෆී එක වෙන්නේ රුපියල් 20000ක මුදලක්. ඉතින් ඇප්ලිකේෂන්ස් ජූලි 27න් ක්ලෝස් වෙන නිසා ඉක්මනින් ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙතන තවත් වැඩිදුර විස්තර තියෙන සබ්ජෙක්ට්ස් මොනවද ඉතින් මේක උගන්වන්නේ ඉතින් leisure and tourism industry, customer service එක, personal and professional development, accommodation operation, food and beverage operation, basic cookery වගේ දේවල් තමයි මේකේ උගන්වන්නේ. ඉතින් ඔන්ලයින් 80%කුත් ඔන් සීට්. ඒ කියන්නේ ෆිසිකල් 20%කුත් විදියට තමයි මේක බේස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඉක්මනින් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඔයාලගේ ඉල්ලුම් කරන qualification admission requirements තියෙන. ඉතින් අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට මේකට ඇප්ලයි කිරීමේ හැකියාවක් දෙන. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. යාළුවා ඊට අමතරව වෙන සුදුසුකම් ඉල්ලන්නේ නැති නිසා ඉතින් ඔයාලට පුළුවන් මේකට ඉක්මනින්ම ඇප්ලයි කරන්න ටුවරිසම් පැත්තට ආස කෙනෙක් ඉන්නවනම්. ඊට පස්සේ මම යනවා ෂෝට් කෝස් මේක ස්පොට් රෙජිස්ට්‍රේෂන් එක මීට කලින් මේක ජූනි වල ක්ලෝස් වෙන්න තිබ්බ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් ඉංග්ලිෂ් for professional communication කියන කෝස් එක. ඉතින් මේක අගෝස්තු 1 වෙනිදා වෙනකන් ජූලි 30 31 පළවෙනිදා වෙනකන් ඔයාලට ඇප්ලිකේෂන්ස් බාර ගන්නවා. ඉතින් මේක ස්පොට් රෙජිස්ට්‍රේෂන් එකක් විදිහට තමයි තියලා තියෙන්නේ. කියන්නේ දැනටමත් ඒක අරගෙන නමුත් ඒක තව ෆිල් වෙන්න ඉඩ තියෙන සීට්ස් තියෙන නිසා තමයි මේ ස්පොට් රෙජිස්ට්‍රේෂන් වල දාලා තියෙන්නේ. ඉක්මනින්ම ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන් මේකට. ඉතින් ඇඩ්මිෂන් රික්වයර්මන්ට්ස් විදියට ඉල්ලන්නේ අවුරුදු 16ට වඩා වැඩි නම් ඔයාලට
at least ඔයාලට අවුරුදු 16ක් වෙනවා නම් මේකට apply කරන්න පුළුවන්. ඉතින් 16 හෝ 16ට වැඩි නම් apply කරන්න පුළුවන්. ඉතින් simple pass එකක් ඉල්ලනවා general english වලට. ඒ කියන්නේ simple pass එකක් කියන්නේ සාමාන්‍යමක් හරි S එකක් වගේ තියෙනවා සාමාන්‍ය වලට ඇප්ලයි කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට F එකක් තිබුණත් සාමාන්‍යයෙන් ඔයාලට මම හිතන්නේ එච්චර ලොකු රිස්ක් ඒ කියන්නේ මේකට ජොයින් වෙන්න අමාරු වෙයි කියලා මම හිතනවා. ලේසි වෙයි එහෙම ලොකුවට බලන්න නැහැ. ඒ නිසා ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. මේක අවුරුදු දෙක ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝස් එකක්. කෝස් ෆී එක 30000ක මුදලක්. ඉතින් ක්ලෝස් වෙන්නේ නම් අගෝස්තු 1 වෙනිදා 30 31 ජූලි 30 31 සහ අගෝස්තු 1 වෙනිදා කියන දවස් තුන තමයි ස්පොට් රෙජිස්ට්‍රේෂන් ඔයාලා වෙනුවෙන් තියෙන්නේ. ඉතින් මේ සිංහල ඉංග්‍රීසි ටැමිල් කියන මාධ්‍යයන් තුනේම ඔයාලට මේ ක්වොලිෆිකේෂන් බලා ගන්න පුළුවන්. මේ ස්ටුඩන්ට් ගයිඩ්ස් බුක් එකක් තියෙනවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇප්ලිකේෂන් මෙතනින් ඔයාලට දාන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මම හිතනවා අද ඔයාලට සෑහෙන ලොකු දෙයක් දැනගන්න හම්බෙන්නේ නැති. ඉතින් ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න දිගටම මම හිතන්නේ ප්‍රශ්න ගොඩාක් අහලා තිබ්බ ඒවටත් මම උත්තර හිමීට කියන්නම්. තව මීට අමතරව ඕපන් යුනිවර්සිටි එක විතරක් නෙමෙයි ඔයාලා ජර්මන් ටෙක් එක ගැන කොරියන් ටෙක් එක ගැන වගේ ගොඩාක් දේවල් ඔයාලා අහලා තිබ්බා. ඉතින් මම ඒ ගැනත් ඔයාලට ඉස්සරහදී ආව ගමන් ඒ පිළිබඳ තොරතුරු ආව ගමන් මම ඔයාලට දැනුම් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මම හිතන්නේ අනිත් අයට වගේ යාළුවන්ට නංගිලා මල්ලිලා ඇති එයාලටත් බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න මොනවම හරි දෙයක් ඔයාලට දැනගන්න අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි එකක් දාන්න. ඉතින් මීට අමතරව අනිවාර්යෙන් ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් ඉක්මනින් වීඩියෝ එකක් ආවට පස්සේ ඔයාලට ඉක්මනින් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.